ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම මේ සාකච්ඡා කරන්න යන්නේ 2019 O level කුලක ගාන. අපි ගානට යමු. ගානෙන් කියලා තියෙනවා සුරතල් සතුන් හිමි පවුල් 150ක් ඇසුරෙන් සමීක්ෂණයක් කරන ලදී. එම පවුල් අතරින් සුරතල් සතුන් ලෙස බල්ලන් බළලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් පිළිබඳ තොරතුරු හා ඊට අනුරූපව අඳින ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහත දැක්වේ. පළවෙනි පොයින්ට් එකෙන් කියනවා පවුල් හතරකට ඉහත තුන් වර්ගයේම පවුල් සුරතල් සතුන් හිමි වේ. ඊළඟ එක බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19කි. ඊළඟ එක පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම ඇති අතර පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගයේම ඇත. අපි බලමු ගානට යම්. මුල් ගානකින් කියලා තියෙනවා සුරතල් සතුන් හිමි පවුල් 150. එතකොට සර්වත්වය අපිට ලියන්න පුළුවන් 115යි. 115යි. ඊළඟ පොයින්ට් එකකින් කියනවා පවුල් හතරකට ඉහත තුන් වර්ගයේම සතුන් හිමි වේ. පවුල් හතරකට ඉහත තුන් වර්ගයේම සතුන් හිමිය. තුන් වර්ගයේම සතුන් හිමි වෙන්නේ මේ මැද කොටසට. මැද කොටසට එතකොට පවුල් හතරක් එනවා. බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19කි. මේ බල්ලන් රවුම බල්ලන් පමණක් අයිති වෙන්නේ මෙන්න මේ කොටසට. බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19ක් කියලා දීලා තියෙනවා. ඊළඟ එක පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම ඇති අතර පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම සිටි අතර පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම ඇති අතර පවුල් 24 එතකොට මෙතන පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගය ඇත. පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගයේම ඇත. එතකොට බල්ලන් හිමි මෙතන මත්ස්‍යයන් හිමි රවුම මෙතන. එතකොට බල්ලන් සහ මත්ස්‍යයන් කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස ඇවිල්ලා 21යි. මේ කොටස් දෙකේම එකතුව 21යි නම් මේ කොටස් 4යි නම් මෙතන අපිට හොයාගන්න පුළුවන් 21න් 4ක් ගියාම 17යි. මේ කොටස් දෙකම 24යි. මෙතන කොටස 4යි නම් මේ කොටස අපිට හොයාගන්න පුළුවන් 24න් 4ක් අඩු කරාම 24න් 4ක් අඩු කරාම 20යි. පළවෙනි ගානෙන් කියලා තියෙන්නේ දී ඇති වෙන් රූපය ඔබේ පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. පළවෙනි ප්‍රශ්නය අපි කරා. තොරතුරු ඇතුළත් කරා. දෙවෙනි ප්‍රශ්නයෙන් කියලා තියෙන්නේ දෙවන ගානෙන් කියලා තියෙන්නේ බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න කියලා තමයි දෙවෙනි ගානෙන් කියලා තියෙන්නේ. අපි බලමු. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. එතකොට දෙගුණේ වෙන්නේ මොකක්ද? බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. එතකොට බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව සමානයි 20 ධන 4 ධන 17 ධන 19. මේ ටික එකතු වුණාම 60ක් එනවා. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව 60යි.
එතකොට මෙතන කියන්නේ බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක් තමයි බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව කියන්නේ. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව සමානයි 60 බෙදීම 2 සමානයි 30යි. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව 60යි මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 30යි. දැන් ප්‍රශ්නෙන් අහන්නේ බල්ලන් හිමි නොවන බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න. බල්ලන් හිමි වෙන්නේ නැති මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව තමයි හොයන්න ප්‍රශ්නෙදින් කියන්නේ. බල්ලන් හිමි නොවන පවුල් නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි වෙන්නේ නැල්ලු මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව හොයන්නේ 30න් අඩු කරනවා 21ක් 30න් 21ක් අඩු කරාම 9යි. ඔන්න දෙවන ප්‍රශ්නයට පිළිතුර 9යි. තුන්වෙනි ප්‍රශ්නේ බලමු අපි දැන්. තුන්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කීයද? බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කීයද කියලා තමයි අහන්නේ. අපි ඉස්සලා කියලා තියෙනවා ඉහත පවුල් 11ක ඉහත තුන් වර්ගයේ එක් වර්ගයේවත් සුරතල් සතුන් නොමැත. එක් වර්ගයේවත් සුරතල් සතුන් නොමැත නම් පිටින් එන්නේ. පිටින් සමානයි 11. දැන් අපෙන් ප්‍රශ්නය අහන්නේ බලලුන් පමණක් හිමි. බලලුන් පමණක් හිමි නම් මෙතන උත්තරේ තමයි අහන්නේ. මේ රවුම 60යි. මේ ටික 9යි. මේ ටික 11යි. මෙතන එකතු කරාම 115 වෙන්න ඕනි. එතකොට මේ වගාගයන් දන්නවා අපි. එතකොට 115 මේ ටික එකතු කරලා 115න් අඩු කරාම මෙතන උත්තරේ අපිට ගන්න පුළුවන්. අපි එකතු කරාම 60 ධන 9 ධන 11 සමානයි 60 ධන 9 ධන 11 සමානයි 80ක් වෙනවා. 115න් අඩු කරනවා 80ක්. 115න් 80ක් අඩු කරාම 35ක් අපිට උත්තරේ විදිහට ගන්නවා. එතකොට මෙතන 35ක් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර 35යි.